හෝමුස් අවහිරය අවසන් කිරීම සඳහා යලි සම්පූර්ණ යුද්ධයකට අවතීර්ණ වීමට ඇමරිකාව සලකා බලමින් ඇතැයි වාර්තා කර තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ නවතම වාර්තාවකින් සඳහන් කළේ යුද ලේකම් පීට් ටෙක්සෙට් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් ඉරානය වෙත තවත් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව සංවාදයක් පවත්වා ඇති බවයි. ඉරානයට තවත් ප්‍රහාර එල්ල කරන බවට ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇති ඇමරිකානු ජනපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා තවත් දින කිහිපයක් ලබා දීමට පියවරගෙන ඇතැයිද හෙළි කර තිබුණා. ගත වූ දිනේ දෝහාහි පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට ඉරාන නියෝජිතයන් සහභාගී නොවූ අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන්ද ඉරානය දැඩි කොන්දේසි පනවා තිබෙනවා. යුද්ධය ආරම්භ වීමට පෙර ගෝලීය තෙල් සහ ද්‍රව ස්වභාවික වායු වලින් පහෙන් එකක් හසුරුවන ලද හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාගත කිරීම අර්ධ වශයෙන් සිදුවද ඒවා පැහැදිලි අවදානමක පවතින බවයි පෙන්වා දී ඇත්තේ. මේ අතර ඉරාන නිලධාරීන් පැවසුවේ උපායමාර්ගික ජලමාර්ගයේ සම්පූර්ණ පාලනය තමන් සතුව රඳවා ගන්නා බවයි. ඕමානයේ සමග හෝමුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීමට අයිතියක් ඇති බවත් දින 60ක කාලය ඉක්ුත් වූ විට ගාස්තු අය කිරීම ආරම්භන බවත් දැනුම් දී තිබුණා. ඉරානයේ ඉහළම සාකච්ඡාකරු වන මොහමඩ් බාකර් කලිබාෆ් රාජ්‍ය රූපවාහිනිය වෙත සඳහන් කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ස්වෛරී භාවය ඉරානයේ සහ ඕමානයේ විසින් තීරණය කරන බවයි. ඒ සඳහා මැදිහත් වීමට ඇමරිකාවට අයිතියක් නොමැති බවද අවධාරණය කළා. ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් සඳහන් කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය යුද්ධයට පෙර මට්ටම් වලට නැවත පැමිණ ඇති බවයි. මේ සමග ඉරානය ගිවිසුමට ගරු කරමින් සාකච්ඡා සිදු කළ යුතු බවත් නැතහොත් යලි අවදානම් මතුවිය හැකි බවටත් අනතුරු අඟවා තිබෙනවා. මේ සමග ඇමරිකාව මැදිහත් වීමෙන් යුද්ධය නැවැත්වීම සඳහා ලෙබනනය සහ ඊශ්‍රායලය අතර අත්සන් කළ ගිවිසුම අවදානමක පවතින බවයි හෙළි කර ඇත්තේ. හිස්බුල්ලා සංවිධානයේ සමාජිකයෙකු වන ලෙබනනයේ පාර්ලිමේන්තු කතානායක නබී බේරි ගිවිසුමට එරෙහිවීම සමග යලි ගැටුම් ඇරඹීමේ අවදානමක් ඇතැයිද වාර්තා කර තිබෙනවා. ලෙබනනයේ යලි ගැටුම් ආරම්භන්නේ නම් ඇමරිකානු ඉරාන ගිවිසුමද අවදානමකට ලක් විය හැකි බවයි වාර්තා කර තිබුණේ. බෝසෝ සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ පෝලන්ත ගුවන් සේවයේ මගී ගුවන් යානයක් පැහැර ගැනීමේ කේතයක් සම්ප්‍රේෂණය වීම නියමුව අතින් සිදු වූ අත්වැරදීමක් බව හෙළි කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීමෙන් පසු යානය තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ අතර ඒ සමග ජාත්‍යන්තර ගුවන් සේවා ආරක්ෂක ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට තුර්කි බලධාරීන් පෙළඹුණු බවයි නිවේදනය කළේ. තුර්කියේ ප්‍රවාහන හා යටිතල පහසුකම් අමාත්‍යාංශය පැවසුවේ යානය බල්ගේරියානු ගුවන් සීමාවේ රැඳී සිටියදී 7500 නැමැති පැහැර ගැනීමේ කේතය සම්ප්‍රේෂණය කළ බවයි. අනතුරුව ගුවන් යානය තුල කිසිදු අවදානමක් නොමැති බව ගුවන් කාර්ය මණ්ඩලය වාර්තා කළද තුර්කි බලධාරීන් ජාත්‍යන්තර ගුවන් සේවා ක්‍රියාපටිපාටියට අනුකූලව පියවරගෙන තිබුණා. මෙහිදී යානය තුර්කි ගුවන් සීමාවෙන් පිටවන තෙක්ම ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් යානය ආරක්ෂා කළ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ. බල්ගේරියානු බලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් පසුව බර්ගස් ගුවන් තොටුපළට ගොඩබෑමට අවසර ලැබීමෙන් පසු යානයට තුර්කි ගුවන් සීමාවට නැවත ඇතුළු වීමට අවසර ලැබුණු බවද දැනුම් දී තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් පෝලන්ත ගුවන් සේවය සඳහන් කළේ නියමුවා වැරදි කේතයක් සම්ප්‍රේෂණය කළ අතර සැබෑ පැහැර ගැනීමක් සිදුව නොමැති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ ක්‍රිප්ටෝ ආයෝජන මගින් ඩොලර් බිලියන 1.4කට වඩා වැඩි ආදායමක් වාර්තා කර තිබෙනවා. ඇමරිකානු ජනපතිවරයාගේ නවතම වාර්ෂික මූල්‍ය හෙළිදරව්ව අනුවයි මෙම අනාවරණය සිදු කර ඇත්තේ. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රිප්ටෝ ආශ්‍රිත ඉපැයීම් ඔහුගේ සාම්ප්‍රදායික දේපළ වෙළඳාම් සහ නිවාඩු නිකේතන ආදායම කිහිප ගුණයකින් ඉක්මවා තිබෙනවා. ට්‍රම්ප් ටෝකනය 95%කින් කඩා වැටි ආයෝජකින් අලාභ වාර්තා කළද එමගින් ඔහු ආදායම් උපයා ඇති බවයි හෙළි කර තිබුණේ. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පුතුන් සහ ස්ටීව් විට්කොෆ් සමග ආරම්භ කළ වර්ල්ඩ් ලිබර්ටි ෆයිනෑන්ෂල් ක්‍රිප්ටෝ ව්‍යාපාරයෙන්ද ඩොලර් මිලියන 525කට වැඩි ආදායමක් රැස් කර තිබෙනවා. මේ සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 6ක් ඉක්මවන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. උතුරු කොරියාව සහ රුසියාව විසින් ඉදිකළ දෙරට සම්බන්ධ කරන පාලම විවෘත කිරීම කල්දමා ඇතැයි හෙළි කර තිබෙනවා. රුසියානු කලාපයේ ඉදිකිරීම් වල මන්දගාමී තත්ත්වය හේතුවෙන් පාලම විවෘත කිරීම ප්‍රමාද වී ඇති බවයි හෙළි කර තිබුණේ. රුසියාවේ මහාමාර්ග පද්ධතිවලට සම්බන්ධ වන මීටර 850ක් දිග මෙම පාලම ඉදිකිරීමට 2024 ජුනි මාසයේදී රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්ගේ පියොන්යාන් සංචාරයේදී එකඟ වී තිබුණා.
එය රටවල් දෙක අතර පළමු මාර්ග සම්බන්ධතාවය වෙනු ඇති බවයි නිවේදනය කළේ. මෙමගින් දෙරට අතර සැපියුම් ක්‍රියාකාරකම් 40%කින් වැඩි කළ හැකි බවයි දැනුම් දී ඇත්තේ. ටූමෙන් ගඟ හරහා පාලම සම්පූර්ණ වී ඇති නමුත් රුසියානු කලාපයේ ඉදිකිරීම් ප්‍රමාදයන්ට ලක්වෙමින් ඇති බවත් වාර්තා කර තිබෙනවා. ගත වූ දිනවල හටගත් මාරාන්තික තාප තරංගයෙන් ස්පාඤ්ඤයේ මරණ 1029ක් වාර්තා වී ඇතැයි අනාවරණ කර තිබෙනවා. දින 5ක් පුරා පැවති මෙම තාප තරංගය සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අතර එය ස්පාඤ්ඤ ඉතිහාසයේ ජුනි මාසයේ වාර්තාගත දෙවන උණුසුම තත්ත්වයේ ලෙසයි හඳුනාගෙන ඇත්තේ. ජුනි මාසයේ උෂ්ණත්වය මැයි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 3.2කින් වැඩි වූ බව ස්පාඤ්ඤ කාලගුණ ඒජන්සිය නිවේදනය කර තිබුණා. මෙහිදී රටේ ජනගහනයෙන් 73ක් තාපය හේතුවෙන් සෞඛ්‍ය අවදානම් වලට නිරාවරණය වූ අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව වඩාත් ඉහළ යා හැකි බවයි පෙන්වා දී ඇත්තේ. 1975 සිට ජුනි මාසයේදී ස්පාඤ්ඤයේ තාප තරංග 12ක් ඇති වී ඇති අතර ඉන් අඩක් පමණ පසුගිය දශකය තුල වාර්තා වී තිබීම විශේෂත්වයක්. තාප තරංගයේ හේතුවෙන් ප්‍රංශයේ මරණ 1300ක් වාර්තා වී ඇති අතර නිල වාර්තා මගින් ඒ කිහිප ගුණයකින් ඉහළ යා හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. වසරක කාලයකදී කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් ඇමරිකාව තුළ ඩොලර් බිලියන 68ක අන්තර්ජාල මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයි අනාවරණ කර තිබෙනවා. මෙහිදී ඇමරිකානුවන් මිලියන 15ක පමණ පිරිසක් විවිධ වංචාවලට ලක්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ. කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කළ වැරදි අන්තර්ගතයන් සහ ව්‍යාජ තොරතුරු භාවිත කරමින් සෑම දිනකම ඩොලර් මිලියන 186ක් පමණ සොරකම් කර ඇති බවයි හෙළි කර ඇත්තේ. මේ සඳහා දායක වූ කණ්ඩායමෙන් 6%ක් ඍජුව කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද දැන්වීම් සහ වෙනත් තොරතුරු සඳහා මුලා වී ඇති අතර එම කණ්ඩායමේ පවුල්වල සමාජිකයන්ගෙන් 4%ක්ද මුදල් අහිමි කරගෙන ඇති බවයි අනාවරණ කළේ. වංචනික වෙබ් අඩවි මූල්‍ය දත්ත අත්තිකාරම් ගාස්තු යෝජනා ක්‍රම ව්‍යාජ ආයෝජන මෙහිදී වැඩිම වංචා ප්‍රමාණයකට දායක වී ඇති අතර වංචාකරුවන් බොහෝ විට තාක්ෂණික සහාය කාර්ය මණ්ඩල බැංකු සේවකයන් හෝ රජයේ නිලධාරීන් ලෙස පෙනී සිට තිබෙනවා. මෙහිදී ප්‍රකට මූල්‍ය සමාගමක ප්‍රධානීන් ලෙස පෙනී සිටි කෘත්‍රිම බුද්ධිය ඇමතුමට සම්බන්ධ වීමෙන් පසු වංචනිකයන්ට ඩොලර් මිලියන 25ක මුදලක් හුවමාරු කිරීමේ සිදුවීමක්ද ඇතුළත්. ඇෆ්ගනිස්තානයේ තලේබාන් හමුදා විසින් පාකිස්තාන දේශ සීමාවේ ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. පාකිස්තානයේ නිර්තදිග බලුකිස්තාන් පළාතට ප්‍රහාර වාර්තා වී ඇති අතර පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි අනාවරණ කළේ. පාකිස්තාන හමුදාව පැවසුවේ තමන් තලේබාන් ඩ්‍රෝන යාන 4ක් වෙඩි තබා බිම දැමූ බවයි. මෙම ප්‍රකෝප කිරීමට සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයිද නිවේදනය කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ පාකිස්තානය ඉරිදා ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් 28 දෙනෙකු මිය ගොස් ඇති බවයි. උතුරු යුක්‍රේනය හරහා රුසියාව නව සටන් පෙරමුණක් නිර්මාණය කරමින් ඇතැයි යුක්‍රේන හමුදා ප්‍රධානී ඇලෙක්සැන්ඩර් සිරස්කි අනාවරණ කර තිබෙනවා. මේ සමග තම හමුදා උතුරෙන් එල්ල විය හැකි නව රුසියානු ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. යුද්ධය ආරම්භයේදී රුසියාව උතුරු යුක්‍රේනය හරහා පහර දෙමින් කියෙව් අගනුවර දිස්ත්‍රික් සීමාවට ළඟාවීමට සමත්ව තිබුණා. එහිදී රුසියානු හමුදා චර්නොබිල් බලාගාරයද අත්කර ගැනීමෙන් පසු නැවතත් හමුදා ඉවත් කර ගැනීමටයි පියවර ගනු ලැබුවේ. නව ප්‍රහාරය සඳහා රුසියානු හමුදා සැලසුම් කරමින් ඇතත් මෙහිදී කියෙව් වෙත ඉදිරියට යාමට කිසිදු උත්සාහයක් දැරිය නොහැකි බවද වාර්තා කර තිබෙනවා. යුක්‍රේන රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් ඇලෙක්සැන්ඩර් සිරස්කි පැවසුවේ මේ සඳහා බෙලරුසියාවේ දායකත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවයි. යුද්ධයට එක්වන්නේයි රුසියානු ජනපතිවරයා බෙලරුසියාවට බලපෑම් කරමින් සිටින බවත් බෙලරුසියාව මීට එක්වීමේ ඉඩකඩ අඩු බවත් විශ්වාසය පළ කර තිබෙනවා. නව අවදානමේදී රුසියානු හමුදා බෙලරුසියානු භූමියෙන් සහ රුසියාවේ බ්‍රැන්ක්ස් කලාපයෙන් ප්‍රහාර ඇරඹීමේ සූදානමක් ඇතැයිද වාර්තා කර තිබෙනවා. මේ සඳහා මුහුණ දීමට දිගු කලක සිට හමුදා සූදානමින් තබා ඇති අතර රුසියානු උත්සාහය ව්‍යාර්ථ කිරීමට සැලසුම් ගණනාවක් පවතින බවයි සඳහන් කළේ. 2022 පෙබරවාරි මාසයේ ආක්‍රමණයේදී රුසියානු හමුදා කියෙව් වෙත යාමට උත්සාහ කළද එහි අවදානම අවසානයේදී වටහාගත් බවයි ඇලෙක්සැන්ඩර් සිරස්කි සඳහන් කළේ. නව උතුරු මෙහෙයුමකදී යුක්‍රේනයේ චර්නිහිව් කලාපයේ භූමි ප්‍රදේශය අත්පත් කර ගැනීමටත් ඩොන්බාස් කලාපයේ යොදවා ඇති යුක්‍රේන හමුදා නව පෙරමුණට කැඳවීමත්
කිරීමත් රුසියාවේ අපේක්ෂාව ලෙස නම් කර තිබුණා. මේ සඳහා කඩිනම් සැලසුම් සකස් කරන අතර ඩොන්බාස් කලාපයේ හමුදා විතැන් කිරීමේ අපේක්ෂාවක් නොපවතින බවයි ප්‍රකාශ කළේ. රුසියාවට එල්ලවන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ රුසියානු හමුදා ඉදිරියට යාම සීමා වී ඇති බැවින් මොස්කව් විකල්ප පීවර සලකා බලමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. මෙහිදී රුසියානු ජනාධිපති විලද්මීර් පුටින්ට බෙලරුස් තවදුරටත් සහාය දක්වන්නේ නම් යුක්‍රේනය ඊට ප්‍රතිචාර දක්වන බවයි අවධාරණය කර ඇත්තේ. යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කී මේ සම්බන්ධයෙන් බෙලරුසියාවට අනතුරු අඟවා තිබෙනවා. යුද්ධයට එක් නොවන බව බෙලරුසියානු ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ දැනුම් දී ඇතත් ඔහු පිළිබඳ පූර්ණ විශ්වාසයක් නොමැති බවයි හෙළි කර ඇත්තේ. යුද්ධයේදී රුසියානු හමුදා වෙහෙසට පත්ව සිටින බවත් ඉදිරි පෙළ සටන්වල තීව්‍රතාවය අඩුවෙමින් පවතින බවත් මෙහිදී පවසා තිබුණා. යුක්‍රේන හමුදා තෙල් කර්මාන්තයට සම්බන්ධ රුසියානු ඉලක්ක වෙත දිගුදුර ප්‍රහාර දියත් කරන අතරතුර රුසියානු ඉදිරි පෙළ ක්‍රියාකාරකම් 30%කින් පහත වැටී ඇති බවයි නිවේදනය කළේ. මේ අතර බටහිර බුද්ධි වාර්තා මගින්ද රුසියාවේ නව සටන් පෙරමුණක් පිළිබඳ යුක්‍රේනයේ වෙත අනතුරු අඟවා තිබෙනවා. මෙහිදී වඩා දරුණු ප්‍රහාරයක් එල්ල විය හැකි අතර යුක්‍රේනයේ අත්කර ගනිමින් පවතින වර්ධනය සීමා කිරීම මෙහි අපේක්ෂාව ලෙසයි නම් කර ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.